විශ්වවිද්‍යාලයේ සමිති නායකත්වයෙන් එළොම සේවක මහත්මයාගේ අවසරයි. ඉස්පොඩ කංගේන උඩ අයින් කියන්නේ. මුලින්ම කියන්නෝනේ අද අපි ගලංගලේ පොල්ලුම් වල කංගේ මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ වයසනේ පොල්ලුම් වල කංගේ ඉන්නේ උන්ගේ. වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවට අනුව විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනයේ අල්ලගෙන බලන්න විශ්ද. යම් අසහකාරී වාතාවරණයකට මුහුණ දීමත් සමගම ඇතිවෙච්ච කරුණු කාරණා කීපයක් අපේ සේවක ප්‍රජාව දැනුවත් කරන්න තමයි අපි මේ අරගලය අද පටන් ගත්තේ. ප්‍රධාන වශයෙන්ම කියනවා නම් මේ වැටුප් ප්‍රතිපත්තිය අපිට පිළිගන්න පුළුවන්. නමුත් සදාචාරාත්මක කරුණු කාරණා කීපයක් තියෙනවා. වැටුප් සංශෝධනයක් කරනකොට සේවකෙක් දැනට ලබමින් සිටින වැටුපක් Taman මාසිකයෙන් උපයාගත් වැටුපක් ඒ වැටුපට හානියක් නොකර යම් කිසි සංශෝධනයක් කරනවා නම් ඒක තමයි වැටුප්වල තියෙන සදාචාරාත්මක කරුණු කාරණා. එම සදාචාරාත්මක කරුණු කාරණා ගැන සැලකිල්ලට ගන්නේ නැතුව මෙම වැටුප් සංශෝධනය ගණිත තර්ක දාලා ඒප්ටෙන් ගාලා අපිව අංගලා මේ අයවැය සම්මත කරගන්න උත්සාහ කරනවා වත්මන් ආණ්ඩුව. ඉතින් මම කියන්න කැමති ඔබ තමුන්නාන්සේලාගේ වැටුපේ මේ වෙනකොට රජයේ සේවකයන් සමග තියෙන විශ්වවිද්‍යාල සේවකයාගේ වැටුප අතර තියෙන පරතරය මොකද වෙන්නේ? මම අහන්න කැමති වත්මන් ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති සහෝදරයන්ගෙන් අපි අර දිවිච්ච වැටුප් පරතරය 2027 වෙනකොට නිවැරදි වෙන වැටුප් පරතරය ඒකෝ ඒ වැටුප් පරතරය නැවතේ తీරගන්න වෙනවද? නෑ. ඕත් ඒකට පිළිතුරක් දෙන්න බෑ. ඒ කියන්නේ ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ගණන් හදලා ගණන් පොත් පෙරලා කරාට වැඩක් නෑ. මෙතනින් අපි ඔක්කොම දීලා තියෙන්නේ රජයේ තියෙන වැටුප් පරතරය හා සංසන්දනය කළේ සමාන කරන තමයි ඔය ගේම ගහලා තියෙන්නේ. ඉතින් අනිත් කාරණාව අපේ දීමනා දැන් මේ වෙනකොට අපි 145ක MCA දීමනාව ලබා ගන්නවා. අප්‍රේල් මාසයේ අපි ලබා ගන්න වැටුපට ශුද්ධ අපිට ලැබෙන තල වැටුපට යම් කිසි හානියක් වෙනවා නම් ඒ හානිය ඒගොල්ලෝ කොහොමද හානි පූර්ණය කරන්නේ? අපේ MCA දීමනාවෙන් යම් ප්‍රතිශතයක් අඩු කරලා ඒක නැවත මූලික වැටුපට එක්කව කරලා 2027 වෙනකොට යථාර්ථයට සහෝදරයා සහෝදරිය කියන්න කැමති හරිම කනගාටුයි. මේ රජය අපි වල 2015 අර දාපු අර 100 කියන වලටම තමයි ආපහු ගෙනත් අතාරින්න හදන්නේ. මන් දන්නේ මේ මුදල් අමාත්‍යාංශය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන්ට මොකක්ද තියෙන කැක්කුම මේ විශ්වවිද්‍යාල සේවකයාගේ වැටුප රාජ්‍ය සේවකයන්ට ගිහිල්ලා ගලපන්න. ඉතින් ඔබ තමුන්නාන්සේලාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ වැඩවල අරගල විරෝධතා ක්‍රියාවලිය අපි දිගටම කරගෙන යනවා. මොකද මේ මාර්තු 15 වෙනිදාට ප්‍රථම මම හිතන්නේ මේක පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්න නියමිතයි. ඉතින් අපි ආණ්ඩුවට බල කරනවා මේ පිළිබඳව මේකේ තියෙන හරි විස්තර ටික විවිධභාවය කියලා මේක වෙන වැටුප් සංශෝධනය හරියට නිවැරදිව ඉදිරිපත් කළා මෙම අයවැය සම්මත කරගන්න ගියාට ගැටලුවක් නැහැ. ඉතින් මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ සියලුම දෙනා අපිත් එක්ක ඉදිරියට රැඳී සිටින්න. අපි මේ ජයග්‍රහණය ලබාගෙන මිසක් නැවත අපි මේ අරගලයේ දිනනවා කියන පණිවිඩය ලබා දෙමින් මම කතාව